අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා 13 ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් මම එකතු වෙලා ඉන්නේ ලංකාවේ වැඩිම chess ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්න YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසේත් ඔයාලට විශේෂිත chess පාඩමක් උගන්වන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ losing situation එකක draw එකක් දාලා බේරෙන විදිය. සරල සිංහලෙන් කිව්වොත් අපි පරදින්න යන වෙලාවක draw එකක් දාලා එහෙම නැත්නම් ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරන විදි ගැන තමයි අද දවසේ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් වැඩි කතා කර කර ඉන්නේ නැතුව අපි කෙලින්ම යමු පාඩමට. නොතේරෙන චෙස් තේරෙන සිංහලෙන් රවිදුසී දසනායක දිවයිනටම ඔන්ලයින් බිගිනර් ඉන්ටර්මීඩියට් ඇඩ්වාන්ස් රේටඩ් මේ සියලුම ලෙවල් එකම ගුරුවරයෙක්ගෙන් රවිදුසී දසනායක ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp පැණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. රයිට් මම පාඩම පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඊට කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා තවමත් දෙටන් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. රයිට් අපි හැරිමු board එක පැත්තට. රයිට් මෙන්න මේකයි position එක. රයිට් මෙතනදී white to play කියන්නේ අපි white විදිහට සලකන්න. අපි බලමු compare කරලා කොහොමද තියෙන්නේ කියලා. අපිට queen in සමග pawn කෙනෙක් ඉන්නවා. ඒ වගේම opponent queen සමග pawnsලා 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ පොසිෂන් එක ඇත්තටම අපිට අවාසිදායකයි. අපි පරදිනවා. මොකද අපිට තනි පෝන් සහ queen ගෙන් ෆයිට් කරන්න බෑ. queen සහ පෝන්ලා 4 දෙනෙක්ට. හරි. ඉතින් ඒ නිසා මේ වගේ පොසිෂන් එකකදී අපි draw එකක් දා ගන්න ඕන අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වාසියක් සැලසෙන්න පුළුවන්. නමුත් draw offer එකක් අපිට ඉල්ලන්න බෑ. මොකද opponent කිසිම වෙලාවක කැමති වෙන්නේ නැහැ මේක කතා කරලා draw කරගන්න. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේක opponent force කරලා draw කරගන්න. හරි. ඉතින් මේ position එකේදී අපිට පුළුවන් queen f2 brilliant move එකක්. queen f2 ඇයි මේක brilliant වෙන්නේ? හරි. කෙනෙක් හිතන්න පුළුවන් right queen කැපෙනවා queen කැපෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ වෙලාවේ queen වෙන කොහෙටවත් move කරන්න බෑ. හේතුව king ව check වෙනවා. එහෙම නැත්නම් ඒක illegal move එකක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මෙයාට ඒ කියන්නේ වෙන move එකක් ඇද්දොත් වෙන move එකකට ඇද්දොත් queen කැපෙනවා. උදාහරණයක් විදිහට අපි ගමු මේ වගේ move එකක්. එතකොට opponent ගේ queen එක කැපෙනවා. right. එහෙම නැත්නම් මෙයාට වෙන ඕනම move එකක් ඇද්දොත් queen කැපෙනවා. ඉතින් ඒ නිසා මෙයාට සිද්ධ වෙනවා අපේ queen කපන්න. අපේ queen කපපු ගමන් තියෙන විශේෂත්වය තමයි අපිට අදින්න move එකක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද queen ඉන්නවා මේ පැත්තේ මේ පැත්තෙනුත් queen මේ පැත්තෙනුත් queen මේ pawn හිටියට pawn අදින්න space එකක් නැහැ. මොකද ඉස්සරහින් pawn නිසා block වෙලා. ඉතින් අපිට move එකක් නැති වුණොත් ඔයාලා හොඳ ආකාරම දන්නවා මොකද්ද සිද්ධිය කියලා. අපිට play කරන්න move එකක් නැති වුණොත් ඒක stalemate එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ game එක draw වෙනවා. ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. හරි. ඉතින් එතකොට මෙතනදී අපිට පුළුවන් පරදින්න ගියපු game එක draw එකක් දාලා shape වෙන්න. හරි. right අපි තවත් example එකක් බලමු. right මේ අවස්ථාව අපි බලමු අපිට white to play කරන්න තියෙන. අපි compare කරලා බලමු. queen to queen ඉන්නවා. pawn to pawn pawn to pawn pawn to pawn වැඩිපුර knight කෙනෙක් opponent එක ඉන්නවා. right එතකොට වැඩිපුර knight කෙනෙක් ඉන්න හින්දා මේ position එක අපිට අවාසිදායක වෙන්න පුළුවන්. material advantage එක opponent වැඩි. ඉතින් ඒ නිසා මේක draw කරගන්න එක වඩාත් හොඳයි. හරි. මේක draw කරගන්න අපිට පුළුවන් perpetual check කියන ක්‍රමවේදය පාවිච්චි කරන්න. එක දිගට king ට check දෙනවා. right queen දාලා අපිට check කරන්න පුළුවන්. පළමුව check එක ලැබෙනවා. right නැවතත් check කරාම king ට යන්න තියෙන එක මේක square එකයි. නැවත queen check කරනවා. දැන් අවස්ථා දෙකක් අපි මේ විදිහට check කරා. right නැවත king ආපුවාම check නැවත king ගියාම අපිට අවසාන අවස්ථාව විදිහට තුන්වෙනි අවස්ථාව විදිහට අපිට king ව check කරාම perpetual check එක දිගට එකම දේ තුන් පාරක් වෙනවා. කියන්නේ repetition එකක් වෙනවා. triple repetition එකක්. එකම දේ තුන් වතාවක් වෙනවා. එහෙම නැත්නම් perpetual check එකක් කියන එක දිගින් දිගටම එකම විදිහට check වෙනවා. දෙන්නම move වෙන්නේ එකම ස්පේස් දෙකක් අතර. අවස්ථා තුනක්. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපි chess game එක ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. එහෙම නැත්නම් අපි draw වෙනවා කියලා කියනවා.
right ඉතින් මේ විදිහට අපිට අවස්ථාව ලැබුණා පරදින්න යන සිටුේෂන් එකක draw කරගන්න. අපි තවත් example එකක් බලමු. right මේ example එක බලන්න. මෙතනදී අපි compare කරලා බලමු. rook to rook, bishop to bishop, පෝන්ස්ලා ගත්තොත් පෝන්ස්ලා 1යි 2යි 3යි 4යි ඔපොනන්ට් පෝන්ස්ලා 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔපොනන්ට් පෝන්ස්ලා 6ක් ඉන්නවා අපිට 4යි ප්‍රතිවාදියාට පෝන්ස්ලා වැඩි ඒ වගේම අපිට queen නැහැ knight සමග rookට ඔපොනන්ට් ඉන්නවා queen ඉතින් මේ අවස්ථාව මේ පොසිෂන් එක අපිට අවාසිදායකයි පෝන්ස්ලාගෙන් වැඩි ඒ වගේම අපේ rook knight වෙනුවට යාට ඉන්නේ queen ඉතින් මේක පරදින්න තියෙන සම්භාවිතාව වැඩි අපි ඉතින් ඒ නිසා මේක draw කරගන්න ඕන නම් ගොඩක් හොඳයි. ඉතින් අපිට මේ වෙලාව try කරන්න පුළුවන් knight f7 check. king ට යන්න තියෙන එකම එක square එකයි. king g8 නැවත knight check කරනවා. h6 කරලා මොකද pawn ට කපන්න බෑ rook ඉන්නවා rook ගෙන් check වෙනවා. ඒ නිසා pawn ට බෑ knight කපන්න. right එතකොට king අදින්න වෙනවා. right එතකොට එකපාරක් අපි check කරා knight ගෙන්. දැන් දෙවෙනි වතාවටත් ඒ විදිහටම check කරනවා. right ඊට පස්සේ නැවත king move වුණාම තුන්වෙනි වතාවටත් check කරනවා right එතකොට එකම දේ තුන් වතාවක් වුණොත් එකම විදිහට එකම squares අතර opponent සහ අපි කියන දෙන්නම හුව මාරුනොත් එකම විදිහට triple repetition draw එක වෙනවා එකම දේ තුන් වතාවක් වෙලා draw වීමක් බවට පත් වෙනවා එතකොට ඒ විදිහට අපිට පුළුවන් මේ game එක draw කරගන්න පරදින ගියපු game එක right okay අපි තව example එකක් කතා කරමු අද දවසේ කතා කරන අන්තිම example එක right මේක මම ඔයාලට try කරන්න චූටි වෙලාවක් දෙන්නම් මොකද අනිත් හැම එකම මම example එක දාලා ඉක්මනින් පැහැදිලි කරගෙන ගියා comment section එකේ ඉක්මනට දාන්න උත්තරයක් හොයලා මම පොඩි කාලයක් දෙන්නම් ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න white to play කරන්න තියෙන්නේ අපි ඉතින් පැහැදිලිවම loss නේ නේද මොකද අපිට pawn සමග queen opponent queen සමග pawnsලා 5 දෙනෙක් ඉන්නවා ඉතින් පැහැදිලිව මේක අපිට දිනන්න අමාරුයි එහෙනම් මේක draw කරගන්න ඕන right දාන්න බලන්න comment එක right okay වෙලාව මදි කට්ටිය වීඩියෝ එක චුට්ටක් නවත්තලා කල්පනා කරන්න පුළුවන් කාලය අපත යන නිසා මම උත්තරයට යන්නම් උත්තරේ තමයි queen d4 brilliant අපි queen sacrifice කරනවා queen කපා ගන්න දෙනවා එතකොට එයාට පුළුවන් අපේ queen කපන්න නැතුව බෑනේ ඉතින් කින්ට යන්න වෙන තැනක් නැහැ චෙක් එක නවත්ත ගන්න අනිවාර්යයෙන්ම කපන්න ඕන right එකක් කැපුවට පස්සේ මොකද්ද වෙන්නේ අපේ කින්ට යන්න ස්පේස් නැහැ opponent ගේ pawn ඉන්න හින්දා check වෙනවා king ඉන්න නිසා check වෙනවා මේ පැත්තෙන් queen ඉන්න නිසා check වෙනවා නමුත් අපි ඉන්න square එකට direct check එකක් නැහැ අපි ඉන්න square එකට check එකක් නැහැ අනිත් හැමතැනටම check තියෙනවා අපිට move කරන්න බෑ ඒ වගේම අපේ pawn හිටියට pawn ට move කරන්නත් බෑ සරලවම කිව්වොත් අපිට අදින්න move එකක් නැති වුණොත් ඒ අවස්ථාව draw වෙනවා එහෙම නැත්නම් ජය පරාජයෙන් තොරව අවසන් වෙන. එතකොට black ට ගොඩක් pieces හිටියා කියලා කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ ගේම් එක අපිට අදින්න මූව එකක් නැති නිසා ගේම් එක ඩ්‍රෝ වෙනවා. ඉතින් අපිට පරදින්න ගියපු ගේම් එක ඩ්‍රෝ එකක් දාලා බේරෙන්න අවස්ථාවක් ලැබුණා. රයිට් ඔන්න එහෙනම් අද ඔයාලට ගොඩක් වටින චෙස් පාඩමක් අරගෙන ආවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඔයාලට පුළුවන් මගේ ඔන්ලයින් චෙස් පන්තියට සම්බන්ධ වෙන්න. මේ වගේ ගොඩක් පාඩම් අපි කතා කරනවා ඔයාලගේ චෙස් දැනුම ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් ඊට අමතරව YouTube එක හරහා ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මගෙන් නොමිලේම. හරි එහෙනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් ඔයාව හම්බෙන්න එන්න. එතකන් ඔබට සුබ දවසක් ජයග්‍රාහී දවසක්.